තෙරුවන් සරණයි සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි. මම මේ කල්පනා කළේ අපේ රටේ විශාල අනතුරක් පවතින කාරණාවක් හැම කෙනාටම දැනුවත් කරන්නටයි. සියලු දෙනාම මේ කාරණාව ගැන දැනුවත් වෙමින් හැමෝම මේ කාරණාවෙන් මිදෙන්නට උත්සාහ කරන්න. ඒ තමයි මායාවේ බලපෑමට හසු වී තිබෙනවා අපි හැම කෙනෙක්ම. ඒක නිසා මම අපට උදව්වක් ඇටියට කරන්නේ ඒ බලපෑම අවම කරගන්න කාටවත් හිතලා කරන්න බෑ. අපි ටිකක් ඉවසලා බලමු කියලා කරන්න බෑ. මේ සඳහා කළ යුතු හොඳම දේ මම ඔබට කෙටියෙන් කියන්නම්. හැම කෙනෙක්ම මේක වඩන්න. මේක ප්‍රගුණ කරන්න. සියලු දෙනාටම මේ බලපෑම අවම වේවා කියලා සෙත්පතලා ආශිර්වාද කරලා මම මේ දේ කියා දෙන්න. අතීතයේ නිරුද්ධ වී ගිය යම් සංස්කාරයක් විද ඒ සියලු සංස්කාර හේතුන්ගෙන් අටගත්ින්ද වහාවෙනස් වී ගියින්ද අනිත්‍යයි 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 ඒ සියලු සංස්කාර ධර්මයෝ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි අනාගතයේ යට නොගත් යම් සංස්කාරයක් වේද ඒ සියලු සංස්කාර ධර්මයෝ හේතුන්ගෙන් අටගත්ින්ද වහා වෙනස් වී යනින්ද අනිත්‍යයි 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 ඒ සියලු සංස්කාර ධර්මයෝ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මේ වර්තමානයේ අටගෙන තිබෙන යම් සංස්කාර ධර්මයක් වේද ඒ සියලු සංස්කාර ධර්මයන්ද හේතුන්ගෙන් අටගත්ින්ද වහා වෙනස් වී යනින්ද අනිත්‍යයි 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 ඒ සියලු සංස්කාර ධර්මයෝ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි තමා තුළින් හටගත්තා වූ යම් සංස්කාර ධර්මයක් වේද ඒ සියලු සංස්කාර ධර්මයෝ හේතුන්ගෙන් හටගත්ින්ද වහා වෙනස් වී යනින්ද අනිත්‍යයි 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 ඒ සියලු සංස්කාර ධර්මයෝ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි බාහිරින් හටගන්නා වූ යම් සංස්කාරයක් වේද ඒ සියලු සංස්කාර ධර්මයෝ හේතුන්ගෙන් හටගත්ින්ද වහා වෙනස් වී යනින්ද අනිත්‍යයි 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 ඒ සියලු සංස්කාර ධර්මයෝ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි ගොරෝසු ස්වභාවයෙන් හටගන්නා යම් සංස්කාර ධර්මයක් වේද මේ සියලු සංස්කාර ධර්මයෝ හේතුන්ගෙන් හටගන්නයින් වහා වෙනස් වී යනින් අනිත්‍යයි 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 ඒ සියලු සංස්කාර ධර්මයෝ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි ගොරෝසු ස්වභාවයෙන් හටගන්නා යම් සංස්කාර ධර්මයක් වේද ඒ සියලු සංස්කාර ධර්මයෝ මම නෙවෙයි හේතුන්ගෙන් හටගන්නයින්
වහා වෙනස් වී යනෙයින් අනිත්‍යයි 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 ඒ සියලු සංස්කාර ධර්මයෝ මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි සියුම් ස්වභාවයෙන් අටගන්නා වූ යම් සංස්කාර ධර්මයක් වේද ඒ සියලු සංස්කාර ධර්මයෝ හේතුන්ගෙන් අටගන්නායින් වා වෙනස් වී යනෙයින් අනිත්‍යයි 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 ඒ සියලු සංස්කාර ධර්මයෝ මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි හීන ස්වභාවයෙන් අටගන්නා වූ යම් සංස්කාර ධර්මයක් වේද ඒ සියලු සංස්කාර ධර්මයෝ හේතුන්ගෙන් අටගන්නායින් වා වෙනස් වී යනෙයින් අනිත්‍යයි 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 ඒ සියලු සංස්කාර ධර්මයෝ මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි ප්‍රණීත ස්වභාවයෙන් අටගන්නා වූ යම් සංස්කාර ධර්මයක් වේද ඒ සියලු සංස්කාර ධර්මයෝ හේතුන්ගෙන් අටගත්තා වූයින් වහා වෙනස් වී යනෙයින් අනිත්‍යයි 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 ඒ සියලු සංස්කාර ධර්මයෝ මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි ළඟින් හටගන්නා වූ යම් සංස්කාරයක් වේද ඒ සියලු සංස්කාර ධර්මයෝ හේතුන්ගෙන් හටගන්නායින් වා වෙනස් වී යනෙයින් අනිත්‍යයි 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 ඒ සියලු සංස්කාර ධර්මයෝ මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි දුරින් හටගන්නා වූ යම් සංස්කාරයක් වේද ඒ සියලු සංස්කාර ධර්මයෝ හේතුන්ගෙන් හටගත්තෙයින්ද වා වෙනස් වී යනෙයින්ද අනිත්‍යයි 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 ඒ සියලු සංස්කාර ධර්මයෝ මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි මේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි 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 ඒ සියලු සංස්කාර ධර්මයෝ මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි සද්ධාවන්ත පින්වතුනි ඔන්න ඔය භාවනාව ඔබ හැමෝම කරන්න සියලු දෙනාටම තියෙන මාර පාක්ෂික බලවේග වහාම නැති වෙලා ගිහිල්ලා ඔබට හොඳ සිහිනුවණක් එනවා. ඒ සිහිනුවණින් ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ කර ගැනීමේ හැකියාව දක්වා යන දෙක් ඔබට ප්‍රඥාව වැඩෙනවා. ඒ ප්‍රඥාව සුදුසුකම් ලබනවා එකට. ඒ නිසා ඔබ මේ දේ දිනපතා කළොත් ඔබට බොහෝ සෙයින් දිගටම ආරක්ෂාව සැලසෙනවා. නැතිනම් සමාහට සාමාන්‍යකරණයකට ගියොත් ආපහු මාර බලය ඔබේ බාධාව ඇති කරගන්න පුළුවන්. අපිට මේ යුගයේ කරන්න තියෙන හොඳම දේ තමයි ඔය සඳහා කරේ. සාමාන්‍ය මාරයාගෙන් ලේසියෙන් බේරෙන්න බෑ. ඒක මම කල්පනා කරලා කරපු දෙයක්. ඔබ බලන්න බේරෙනවද නැද්ද කියලා. ඔබ මේක සජ්ජායනාව අහගෙන ඉඳලා හොඳට ඒක මානසිකාරේ පවත්වලා ඒ වෙනුවෙන්ම ජීවත් වෙලා බලන්න ඒ කාලය තුල විනාඩි 7-8ක් යන්නේ. හැබැයි ඒ කාලේ ඔබ හරියට හිටියොත් ඔබට අප්‍රතිහත ධෛර්යයක් එනවා. මේ මාර බලයේ දිනුවම මට ජය ගන්න පුළුවන් වුණා. මං ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ ශාසනයේ හිත පිහිටවාගෙන නිර්වාණය අවබෝධ කරගන්නවා. ඒකට ආගම් ભેදයක් නැහැ, කුල ભેදයක් නැහැ, ජාති කුලමල කිසි ભેදයක් නැහැ. හැම කෙනාටම පිහිට වේවා කියන අදහසින් මේ කලේ. සියලු දෙනාට
යහපතක්ම වේවා. තෙරුවන් සරණයි.